ආයුබෝවන් ඔයාලට The Kind Chef channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි සූදානම් වෙන්නේ නිවැරදිම ආකාරයට බටර් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම අපි බලමු කේක් එක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. පාන් පිටි ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 250ක්, බටර් හෝ මාජරින් ග්‍රෑම් 250ක්, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක් හෝ 3ක්, බිත්තර 5ක් හෝ 6ක් ග්‍රෑම් 250ක් බර තියෙන්න, බේකින් පවුඩර් මේස හැඳි 2ක්, වැනිලා මේස හැඳි 2ක්, කිලෝ එකේ කේක් තැටියක් සහ බේකින් පේපර් කොලයක්. අපි දැන් බේකින් පේපර් කොලයක් අරගෙන ඒක උඩින් කේක් තැටිය තියලා කේක් තැටියේ ගානට කපා ගන්න ඕනේ කොටුවක්. ඊට අමතරව අඟල් 2ක් විතර පළල මහතට කපා ගන්න දික් අතට තව පටි 3ක්. ඊට පස්සේ ඔය කපන අතරේ බටර් ටිකත් ලං කරගන්න. මම අර ලොකු හෝ පොඩි බිත්තර කියලා කිව්වා ඔයාලට කලින් ඒකේ ලොකු හෝ පොඩි බිත්තරේ ග්‍රෑම් 250ක් බර තියෙන්න. එතකොට පොඩි බිත්තර නම් එතකොට 6ක් විතර යනවා. ලොකු බිත්තර නම් 5ක් විතර තමයි ග්‍රෑම් 250ට අල්ලන්නේ. දැන් අපි බේකින් කොලේ කපලා ඉවරයි. ඊට පස්සේ කේක් තැටියේ සම්පූර්ණම ඇතුල් පැත්තේ ගාන්න මාජරින් හෝ බටර් ටිකක්. ගාලා කේක් තැටියේ දැන් ගාලා ඉවරනාට පස්සේ කොලේ රැල්ලක්වත් නැති වෙන්න හොඳට එලා ගන්නවා මේ ආකාරයෙන්. වටෙත් ඒ විදිහටම කිසිම රැල්ලක් හිටින්න නැති වෙන්න ගාන්ට හොඳට අලව ගන්න ඕක ඔය විදිහට. මම ඔයාලට මේක රැලි නැති වෙන්න අලව ගන්න කිව්වේ මේ ඕක දැන් අපි රැලි හිටින්න අලව ගත්තොත් එහෙම කේක් එක අපි දැන් මිශ්‍රණය දානවනේ දැම්මට පස්සේ සමහරක් වෙලාවට ඕක රැල්ල හිටියොත් එහෙම අපි බේක් වෙලා වෙනකොට ගලවනකොට ඕක කැඩෙන්න පුළුවන්. ඒ හින්දා තමයි ගොඩක් දුරට මේ රැල්ලක් නැති වෙන්න මේ එලා ගන්න ඕනේ. ගානට කපා ගත්තාම මේ වගේ ලස්සනට කේක් තැටි හිටිනවා. අපි දැන් පාන් පිටි හරි කේක් පිටි හරි ගන්න කිව්වනේ. එතකොට ඒක හලන්න හදන්නේ. දැන් සුදු පාට පත්තර ගන්න. සුදු පත්තර 3ක් ගන්න. අරගෙන වෙනේරි තියලා පාන් පිටි ටික දාලා ඊට පස්සේ බේකින් පවුඩර් ටේබල් ස්පූන් එකකින් කප්පලා 2ක් ගන්න. ඔය මන් දාන විදිහට කප්පලා 2ක් දාන්න පාන් පිටි මිශ්‍රණයට. අනිවාර්යෙන් බේකින් බේකින් පවුඩර් එක මේ වහලා තියන්න හොඳට හුලං වදින්න නැති වෙන්න. දැන් මෙහෙම හලන්න හොඳට. හලන්නේ ඒකේ සමහරක් වෙලාවට අපි ඔන්න දැන් එකපාරක් හල්ලා ඉවරයි. හලන්නේ රොඩු තියෙනවා සමහරක් පාන් පිටිවල පැකට් ගෙනාවත් අපි ලූස් ගෙනාවත් පාන් පිටිවල හෝ කේක් පිටිවල රොඩු පණුව ඉන්න හින්දා තමයි හල්ලා ගන්න කියන්නේ ගොඩාක් දුරට. ඔහොම කොළ 3ක් එකපාර එළුවාම අපිට ලේසි. නැත්තම් කොළ 2ක් විතර එළුවාම දැන් අනිත් කොළේ ගන්නකොට සමහරක් විට අපිට පාන් පිටි ටික හරි කේක් පිටි ටික හරි හැලෙන්න පුළුවන් දැන් මාරු කරන වෙලාවට. ඔහොම 3 පාරක් හලලා මේක අපි හුලං වදින්න තියෙන හොඳට මේ විදිහට නමලා shopping bag එක හරි මොකකට හරි කප් එකකට හරි කමනේ දාලා වහලා තියන්න මිශ්‍රණය ගන්නකම්. අපි දැන් මැනගත්ත ග්‍රෑම් 250ක සීනි තියෙනවනේ ඒක බෙන්ඩරේට දාලා අපි කුඩු කරගන්න ඕනේ. කුඩු කරගන්න ලේසි කුඩු කරගන්න පිටි වෙනකන්. ඒ කියන්නේ පිටි උනාට පස්සේ ලේසි අපිට බීට් බටර් එක දාලා බීට් කරන්න ලේසි. ඒ හින්දා තමයි ගොඩක් කුඩු කරගන්නේ. අනික මේ ඔයාලා ගන්නකොට සීනි ටිකක් බල්ලා ගන්න. සමහරක් කඩවල තියෙන වතුර කලවම් සීනි. ඒ කියන්නේ තෙතයි. ඒ සීනි ගන්න එපා. එතකොට ටිකක් අර මේ අපේ මිශ්‍රණයේ වතුර ගතිය වගේ තෙත ගතියක් හිටින මේ ගතිය වැඩි වෙනවා තෙත සීනි ගත්තොත් එහෙම. හොඳට කුඩු කරගන්න දෙපාරක් විතර බෙන්ඩරේ ගන්නකොට ඇති. හොඳටම කුඩු වෙනවා. අපි දැන් තෙත නැති භාජනයක් ගන්න ඕනේ. ස්ටේන්ලස් ස්ටීල් එකක් හරි ඝන අඩිය ඝනකම වීදුරු ලොකු බෝල් තියෙන සාමාන්‍ය ලොකු එකක් එක්ක අරගෙන අපි දැන් බටර් ටික බටර් ග්‍රෑම් 250 දානවා මේ භාජනයට. මේ කිසිම කියන්නේ ස්පැචුලා එකවත් මේ ගන්න භාජනවත් කිසිම ආකාරයකින් තෙතක් තියෙන්න බෑ. එතකොට බීටර් කරන කෑලි දෙකවත් තෙත තියාගන්න එපා. තෙත තිබුණොත් එහෙම අපිට කේක් එක දැන් සාමාන්‍යයෙන් අපි හෝම්මේඩ් කේක් එකක් කියන්නේ දවස් 4ක් 5ක් තියාගන්න පුළුවන් දෙයක් නේ. එතකොට ඊට වැඩිය
කලින් ඒ කියන්නේ ඒ දවස් වලට කලින් මේක පුස්සල්ලන්න පුළුවන් තෙත තිබුණොත් එහෙම. මේ වගේ හොඳට එකපාරක් වට දෙකක් තුනක් බීට් කරන්න. බීටරේ ස්පීඩ් එක එකට දාලා බීට් කරන්න. ඒ බීට් කරලා ටිකක් වෙලා ගිහිල්ලා ඔයාලා කලවම් කරන්න ස්පැචුලා එකකින්. වටේ තියෙන ටිකත් එක කලවම් කරන්න. ඊට පස්සේ අපි කුඩු කරගත්ත සීනි තියෙනවනේ. ඒක අපි දෙපාරකට හෝ තුන් පාරකට ටික ටික එකතු කරගන්න ගමන් බීට් කරන්න එක පැත්තට. හැම පැත්තටම නේතු එක පැත්තකට බීට් කරන්න. මේ ස්පීඩ් එක එකේ තියලා බීට් කරන්න. ඒ බීට් කරන අතරතුර ඔයාලා මේ නිතරම අර ඔයාලට තේරෙනවනේ වටේ ගෑවෙනවා හැමතැනම විසික් වෙනවනේ. එතකොට ඒක කලවන්න ඕනොත් එහෙම අර අපි මේ කේක් පිටි දාලා පෝල්ඩ් කරනකොට මේ සමහරක් වෙලාවට ඒක මේ කැට වගේ හිටින්න පුළුවන්. අරගෙන දිය වෙලා නැහැ නේ ඒක. ඊට පස්සේ ඔන්න දැන් පාට වෙනස් වෙනවා අපි බීට් කරද්දී ටිකක් වෙලා යද්දී. ඒ කියන්නේ සීනි බටරුයි මික්ස් වෙනකොට පාට වෙනස් වෙනවා. ඒ පාට වෙනස් වෙනකොට අපි බිත්තර එක එක මික්ස් කරන්න මේකට. මීට අමතරව අපිට පුළුවන් දැන් ඔය මම මුලින් බටර් දාලා ඊට පස්සේ සීනි දාලානේ. සීනි බටරුයි දෙකම එකට දාලා මික්ස් කරන්නත් පුළුවන්. බිත්තර ටික සාමාන්‍යයෙන් තප්පර 30ක් විතර බීට් කරනකොට මේ වැනිලා ටේබල් ස්පූන් 2ක් දාන්න. ඔයාලා මේ අතරතුරේ දාගන්න මේ ප්‍රී හීට් වෙන oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක්. සාමාන්‍යයෙන් මගේ oven එක නම් ඒ ගානට තමයි මේ කේක් එකක් හදන්න බීට් මේ oven එකේ උෂ්ණත්වය දාන්නේ. සමහරක් oven වල ටෙම්පරේචර් එක වෙනස් වෙනවා. මේ oven එකෙන් oven එකට ඔයාලා පොඩ්ඩක් ඒක බලන්න කොහොමද කියලා ඔයාලගේ oven එකේ ටෙම්පරේචර් එක කීයද කියලා මුලින් 180ට විතර දාලා බලන්න. අපි දැන් oven එක ප්‍රීහීට් කරමු. මේ මගේ oven එකේ 180ට මම දැන් දානවා ටෙම්පරේචර් එක. ඊට පස්සේ ඔය oven එකේ තියෙනවා මැද්දේ උඩයි යටයි බේක් වෙන්න කියලා මාක් එකක් දාලා. එතකොට ඒකේ උඩයි යටයි කියන එක මාක් කළා. ඊට පස්සේ විනාඩි 10ක් මම ප්‍රීහීට් කරනවා. අපි දැන් අර හලාගත්ත කේක් පිටි ටික අරගන්නවා මේ අර බටර් මිශ්‍රණයට දාන්න. මං ගාව නම් තියෙන්නේ කිතුල් ඊයෙන් හදපු පත්තක් වගේ එකක්. පොඩ්ඩක් ඔයාලා ගාවක් තියෙනවා නම් ඝනකම් එකක් මොකක් හරි කියන්නේ කලවම් කරන්න පුළුවන් එකක්. මේ පිටි ටික අපි තුන් පාරකට විතර මික්ස්චර් කරන්න ඕනේ මේ බටර් මිශ්‍රණයට. එතකොට මේ එක පැත්තකට මේක පෝල්ඩ් කරන්න. මේ මම මේ කරනවා වගේ එක පැත්තකට. ඒ වගේම අර මම අර කලින් කිව්වා වගේ ඔයාලා මේ අර පැචූල එක අරගෙන පොඩ්ඩක් කලවම් කරන්න එක පැත්තට. ඒ කලවම් කරන පැත්තටම මේක කලවම් කරන්න. අනික මේක කලවම් කරනකොට මේ එකපාර ඔක්කොම ටික දාගන්න එපා පිටි ටික. එතකොට අර ටිකක් අර එකපාර දැම්මම අර දිය වෙන ගතිය ටිකක් වෙලා යනවා. අර අනික කලවම් කරනකොට ඔයාලා ටිකක් හිමීට අතේ තියෙන පුළුවන් තරම්ම බර දාන්න නැතුව සාමාන්‍ය වේගයකට කලවම් කරන්න. ඊට අමතරව මම ෆ්‍රෙෂ් මිල්ක් මේ සැඳි දෙකක් හෝ තුනක් දාගන්නවා. ඔයාලා කැමති නම් ෆ්‍රෙෂ් මිල්ක් දාන්න පුළුවන්. නැත්නම් ඔයාලා බොන මොනවා හරි පිටි જાතියක් තියෙනවා නම් ඒක දිය කරලා නැතුව වුණත් අපිට අර කලින් අපි අර මුලින්ම හදාගත්තනේ අර කේක් පිටි හලනකොට ඒ කියන්නේ මේ කේක් පිටි වලට බේකින් පවුඩර් දාලා හලන වෙලාවෙම ඔයාලට ඕන නම් එකෙන් හැඳි දෙකක් විතර දාලා හලා ගන්නත් පුළුවන්. කැමති නම් මේක මේ ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටි හරි කලවම් කරේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. රස වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහට තමයි ඒ කියන්නේ මේකේ දැන් පිටි කැට මුකුත් නැහැ. මේ ගානට හොඳටම දිය වෙන ගතියට පෝල්ඩ් කරගන්න. දැන් තැටිය මම අරගෙන මේ තැටියට මේ මිශ්‍රණය දානවා. තැටියේ අනික වටේ ගාවන්න එපා. කියන්නේ ඔය අර මම වටේ කොලයක් කෙලුවනේ ඒකේ ගාවන්න එපා මේ මිශ්‍රණය. එතකොට එහෙම කලවම් කරාම අර කර වෙන ගතියත් වැඩි. අර එතකොට ගලවනකොට ටිකක් අර කැතයි වගේනේ ඒක. ගානට මෙහෙම දාගන්නවාලා මැද්දට වක් කරගන්න.
සමහරු ඕක ඔය තැටියේ පී දාන ඔය විදිහ ඕක ඔම කරන්නේ නැතුව පී දාන. එහෙම කරන්නේ නැතුව නිවැරදි ආකාරයටම කරන්න ඔයාලා. දැන් ඊට පස්සේ මම තුවායක් ගත්තේ. තුවායක් හරි ඝන කපඩි කෑල්ලක් හරි මේසෙ උඩට තියලා මේ කේක් දාපු අපි තැටිය ටැප් කරනවා. ටැප් කරන්නේ මේකේ තියෙන වායු බබළු අයින් වෙන්න. එතකොට 3-4 පාරක් ටැප් කරනවා. ඔයාලට ඕක ටැප් කරනකොට පේනවා මේ උඩින් චූටි බුබුලු මතුවෙනවා. ඒක පොඩ්ඩක් නැති වෙනකන් ටැප් කරන්න. අපි මේක අනික ටැප් කරන්නේ මේ කේක් එක සමානව හිටින්න. ඒ කියන්නේ බැලන්ස් එකක් වගේ කියන්නකෝ. බැලන්ස් එකක් හිටින්න තමයි අපි මේක ටැප් කරන්නේ. එතකොට ලස්සනට කේක් එක බේක් වෙලා යනකොට නීට් එකට කොන් හතරම එක සමානව බේක් වෙනවා. කියන්නේ උස පහත නැති වෙන තමයි මේක බේක් වෙන්නේ. අපි දැන් විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකට කේක් එක දානවා. දාලා මේක දානවා මම පැයක් ටෙම්පරේචර් එක 180ට හරියටම පැයක් දානවා බේක් වෙන්න. ඔයාලා මතක තියාගන්න ඔයාලගේ oven එක ගහනකොට බිත්තියේ තියෙන ස්විච් එක ප්ලග් එකකටම මේ oven එක ප්ලග් කරන්න. මොකද දන්නවද මල්ටි ප්ලග් එකකට වගේ අපි වයර් කෝඩ් එකකින් මේක ප්ලග් කරොත් එහෙම වෙලා යනවා බේක් වෙන්න. ඒකට අපි කියමු පැයක් දාලා තින් සමහරක් වෙලාවල් වලට ගොඩාක් දුරට පැය එකමාරක් විතර වෙන වෙලාවල් තියෙනවා. ඒ හින්දා දැන් මේක බේක් වෙලාද කියලා බලන්න පුළුවන්. හරියටම පැයක් ගියාට පස්සේ oven එක අරින්න ඇරලා ටූත් පික් එකකින් ගහලා බලන්න කේක් එකේ මැද්දට අර මිශ්‍රණය ගෑවෙනවද කියලා. ගෑවෙන්නේ නැත්නම් මේක බේක් වෙලා ගෑවෙනවා නම් තව විනාඩි 10ක් විතර බේක් වෙන්න තියන්න. මේ අතරතුර ඔයාලා මතක තියාගන්න මොනම හේතුවකටවත් නිතර oven එක අරින්න එපා. දැන් ඊට පස්සේ මම වටේ බාලා ටිකක් කියලා තියලා විනාඩි 5ක් විතර තියලා වටේ බුරුල් කරලා කූලින් රැක් එකකට බානවා මේ කේක් එක. ඊට පස්සේ වටේ තියෙන අපි දාපු බේකින් කොළ ටික ගලවනවා. ගලවන්නේ මොකෝ ඕක නිවෙනකොට අර අපි බටර් හෝ මාජරින් දැන් මේකේ තෙල් ගතිය වගේ අර කොළ වලට බහින්න පුළුවන්. ඒ හින්දා තමයි අර මම ඒක ගලවලා අයින් කරේ. බලන්න මේක දැන් අර මම ටැප් කරන්න කිව්වනේ ඔයාලට අර රෙදි කැල්ලක් උඩ තියලා 3-4 පාරක්. එතකොට මේ ඒක ටැප් කරන්න කියන්නේ සමාන වෙන මේ කේක් එක ලස්සනට සමාන්තරව තියෙනවා. රස කොහොමද? නියමයි.